ඔන්න ආදරණීය විශ්වදහන නාලිකාවට ඔන්න ඔයාලව හදවතින්ම ඒ වගේම කෘතඥ පූර්වක මම ඔයාලව පිළිගන්නවා. ඉතින් මාත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලා සියලු දෙනාටම හදවතින්ම ආශිර්වාද කරන ගමන් ඔයාලගේ සියලුම බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ වේවා කියලා ප්‍රාර්ථනා කරන ගමන් අද අපේ වීඩියෝ එකට යමු. ඉතින් ඔන්න අද මම ඔයාලට කතා කරන්නේ ඔබට කුමක් හෝ ලැබීමක් තියෙනවා නම් ඒ කියන්නේ ඔයාට කුමක් හෝ දෙයක් ඒ කියන්නේ බලවත් දෙයක් වටිනාකමින් යුක්ත දෙයක් ඔබට ආකර්ෂණය කරගන්න අවශ්‍ය නම් ඔබේ පින බලවත් විය යුතුයි. ඉතින් ඒ පින බලවත් කරගන්නට අපි මොනවාද කළ යුත්තේ? අපි කොහොමද අපේ පින් බලවත් කරගන්නේ කියන එක ගැන තමයි අද මම ඔයාලත් එක්ක කතා කරන්නේ. ඉතින් ඔයාලට කරන්න තියෙන පුංචි දෙයක්. මේක ඊටාම කෙටි වීඩියෝ එකක්. ඒ කෙටි වීඩියෝ එකකින් මම ඔයාලට තේරෙන විදිහට ඒක ගැන තේරුම් කරන්න උත්සාහයක් දරනවා. ඉතින් ඔයාලට කරන්න තියෙන්නේ පුංචි දෙයයි. මෙන්න මේ පින බලවත් කර ගැනීම කියන එක ගැන තමයි අද අපි කතා කරන්නේ. ඉතින් ඔයාලගේ පින් බලවත් කරගන්න අවශ්‍ය නම් ඔයාලගේ පින ඔයාලට මොනාහරි දෙයක් පටන් ගන්න එහෙම නැත්නම් මොනාහරි දෙයක් බැරෑරින්ම හිතමින් ඉන්නවා නම් කිසිම දෙයක් හරියන්නේ නැත්නම් ඔයාලගේ පින බලවත් කරගන්න ඕන. ඒ පින බලවත් කරගන්නේ කොහොමද? සමහර 90 දෙනෙක්ටම මේ පින බලවත් කර ගැනීම ගැන කිසිම අයිඩියා එකක් නැහැ. ඔයාලගේ පින බලවත් කරගන්නේ කොහොමද කියලා මම අද මේ වීඩියෝ එකෙන් ඔයාලට කියලා දෙනවා. ඉතින් ඔයාලට කරන්න තියෙන එකම දේ ඔයාලට තේරෙන කාලේ ඉඳන් ඔයාලට යම් තාක් දුරට මේ තේරෙන කාලේ ඉඳන් ඔයා විසින් කරපු පින්. ඒ කියන්නේ කාට හෝ කුමක් හෝ කරපු උදව්. දැන් අඩුම තරමේ කණ්ඩ නැති මනුස්සයෙකුට තමන්ගේ කෑම එක දීලා ඔයා පිනක් කරගත්තා කියලා කියන්නකෝ. දැන් අපේ අතීත කාලේ හිටිය පැරණන් විසින් සාමාන්‍යයෙන් පින් පොත් ලියනවා කියලා තියෙනවනේ. පින් පොතක් සකස් කරගන්නවා. ඒ වගේ තමයි මේකත්. දැන් ඔයාලට එහෙම කරපු අයත් ඇති, නැති අයත් ඇති. මේ හැමෝටම කියන්නේ. එහෙම පින් කරලා තියෙන දේවල්. ඒ කියන්නේ කාට හරි පොතකින්, පැන්සලකින්, පෑනකින් ලේ දන් දී තියෙනවා නම් ඔය දේවල් ඔයා කරපු වාර ගණන්, ඒ වගේම කරපු ඒ කාල සීමාව ඇතුළත ඒ සියලු දේ දිනපතා ඔයා මෙන්න මෙහෙම මේ දේවල් මෙන්න මේ කාලෙදී මේ පින් කරා මෙන්න මේ දේවල් මෙහෙම කරා කියලා ඔයා දිනපතා විශ්වයට ස්තුතිවන්ත වෙනකොට ඒ පින් මතක් කරන්න. ඒ පින් මතක් කරලා ඒ දේවල් මතක් කරන්න එක දිගට මතක් කරනකොට ඔයාගේ අකුසල් කර්ම යටපත් වෙලා කුසල් කියන දේ උඩට එන්න ගන්නවා. ඒ කියන්නේ ඔයාගේ පින ටිකෙන් ටික ඒ දේවල් මතක් කරනකොට මේ විශ්වයට මුදා හරිනකොට දැන් මේ පින කරාට වැඩක් නැහැ. ඒ පිනට අනුමෝදන් වුණාට වැඩක් නැහැ. ඒ දේවල් දවස ගානේ නිතිපතා ඒ දේවල් මතක් කරමින් පින් දෙන්න. අන්න ඒ පින් දීම මත ඔයාලගේ පින බලවත් කරගන්න පුළුවන්. එතකොට ඔයාලට ඔය කරගන්න බැරි දේවල් සාමාන්‍යයෙන් බලන්නකෝ එහෙම පින බලවත් කරගන්නකොට ඔයාලට කරගන්න බැරි වුණ දේවල්, අත ගහන්න බැරි වුණ වැඩ ටිකෙන් ටික පොඩියට හරි පුංචියට හරි ඒ දේවල් හරියන්න පටන් ගන්නවා. මම මේ කියන දේ ඔයාලා මාස 3ක් විතර එක දිගට කරලා බලන්නකෝ. ඔයාලට ඒ කරගන්න පුළුවන් දේවල් ඔයාලා දන්නේම නැතුව සමහර විට සෝබාදහම විසින් ඔයාලා විසින්මයි ඔයාලගේ පින බලවත් කරගන්න ඕනේ.
ඒ පින බලවත් කරගන්න ඔයා කරපු හැම පුණ්‍ය කර්මයක්ම උදේ හවස මතක් කරන්න. බුදුපහන තියෙන වෙලාවට ඒ කරපු ඒ පුණ්‍ය කර්මය මතක් කරන්න. මතක් කරලා ඔයා විසින් ඔයාගේ පින බලවත් කරගන්න ඕන. ඒ පින බලවත් කරගත්තාම මාසයක් දෙකක් එක දිගට කරගෙන යන්නකො. ඒ කරගෙන යනකොට ඔයාට දැනේ ඔයාගේ ජීවිතේම ඔයා දන්නේම නැතුව වෙනස් වෙනවා කියලා. ඉතින් ඔන්න ඕක තමයි පින බලවත් කරගන්නවා කියලා කියන්නේ. ඉතින් මම ඔයාලට ආරාධනා කරනවා ඔයාලා විසින් කරපු පුණ්‍ය කර්මයන් මේ වීඩියෝ එක යටින් කමෙන්ට් එකක් විදිහට කමෙන්ට් කරගෙන යන්න. ඒකත් ඔයාගේ මනසට ඔයා ඒකත් මතක් කිරීමක් තමයි. ඒක ඔයාගේ මනසේ ඔයා ලියා ගන්නවා. ඒක නැවත පුළුවන් තරම් කමෙන්ට් කරගෙන යන්න. කරපු කමෙන්ට් මේ පුණ්‍ය කර්මයන්. ඒ පුණ්‍ය කර්මයන් මතක් කරගෙන යනකොට ඒ පින් අනුමෝදන් කරන්න. ඒ පින් අනුමෝදන් කරනකොට ඔයාගේ පින මේ දැන් ඉඳන් මේ මොහොතේ ඉඳන් පින බලවත් වෙන්න පටන් ගන්නවා. ඉතින් ඔන්න ඕක තමයි අද කෙටි වීඩියෝ එක. ඉතින් ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි. මේ ආදරණීය විශ්වදහන නාලිකාවේ මේ පව් සියලු දෙනාගේ වැඩ කටයුතු සාර්ථකත්වයට පත් වේවා. ඉතින් ගිහින් එන්නම් ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි.